තෙරුවන් සරණයි. අදෝ මාර්ගය. අදෝ මාර්ගය කියන්නේ පසු මාර්ගය. එහෙම නැත්නම් යට මාර්ගය, හීන මාර්ගය. බුදුරජාණන් වහන්සේ පසුගාමී මාර්ගයක් දේශනා කළේ නැහැ. යටට බසින එහෙම නැත්නම් දුකටපත් වෙන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ හීන මාර්ගයක්. එහෙම නැත්නම් කෙනෙකු කෙලෙස් වලට බර කරන, අයහපතට බර කරන, සමාජයෙන් කැරහුම් ලබන, ඒ වගේම තමයි නින්දාපාස ලබන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දේශනා කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය මාර්ගය. මොකක්ද ආර්ය මාර්ගය කියන්නේ? උතුම් මාර්ගය. එහෙම නැත්නම් කෙනෙක්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මාර්ගය. එහෙම නැත්නම් කෙලෙස් ලියා හරින මාර්ගය. ආශ්‍රව ශ්‍රය කරන මාර්ගය. ඒ වගේ සංයෝජන දුරු කරලා භව බන්ධන නිරුද්ධ කරලා නැති කරලා නිවීමට පත් කරන මාර්ගය. ආර්ය මාර්ගයයි. එහෙම නැත්නම් ආර්ය මාර්ගය කියන්න පුළුවන් මේ විදිහට අර්ථයක්. ඒ තමයි මේ ලෝකේ දුක අවසන් කරන වෙනස් නොවන දුකින් නිදහසන මාර්ගය. ඒ මාර්ගය තමයි මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. එතකොට මේ කාලේ නම් අපිට මේ මාර්ගයේ අහන්න ලැබෙන්නේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුලයි. ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නුවන් පෑවා වුණා. ඒ බුදුරජාණන් වහන්සේ විසින් ඒ බුදුමුවින් දේශනා කොට වදාළ ඒ ආර්ය මාර්ගය දේශනා ආශ්‍රයෙන් අපිට අහන්න වගේම තමයි කියවන්න වගේම තමයි බලන්නත් පුළුවන්. එතකොට ඒ ආර්ය මාර්ගයේ හික්මෙන අය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ බොහෝ හිටියා. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මාර්ගයේ ගමන් කරලා ඒ පිරිපුන් කරලා සීල කුසලයෙන් වැඩි සිතේ තිබෙන කෙලෙස් බැහැර කරලා අරහත්ත්වයට වෙලා ඒ විතරක් නෙමෙයි. ඒ ආර්ය මාර්ගයේ ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහටම දැන් බෝසතාණන් වහන්සේලා කාගෙන්වත් අහලා නෙමෙයි ආර්ය මාර්ගයේ දැනගත්තේ, හොයාගත්තේ. තමන් වහන්සේ විසින්මයි, තනියමයි. ඒ නිසා එහි ප්‍රතිඵලයක් විදිහට සීල ඥානය ලබා ගත්තා. සීල බලය ලබා ගත්තා. ඒ සම්බුදුරජාණන් වහන්සේලාට විශේෂ වෙන කාරණයක්, විශේෂ කාරණයක්. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ආර්ය මාර්ගය දේශනා කරනවා. ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මාර්ගය දේශනා කරනවා. ඒ මාර්ගයේ අහපු බුද්ධිමත් ජනයා, බුද්ධිමත් මිනිසයන්, ඒ මිනිසයන් අතර ස්ත්‍රීන්, පුරුෂයන්, ඒ මාර්ගයේ මනාකොට ගමන් කළා. හරියටම ගමන් කළා. නිවැරදිම ගමන් කළා. නිවැරදිම අනුගමනය කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ අවුරුදු 21ක් යනකම් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ධර්මයේ දේශනා කළ අවුරුදු 21ක් යනකම් කිසිම අරුබුදයක් ශාසනය තුළ තිබුණේ නැහැ. පැවිදි අය බුදුරජාණන් වහන්සේ කියු පිළිවෙලටම හිටියා. ඒ නිසාම ඒ කාලය තුල බොහෝ රහතන් වහන්සේලා බිහි වුණා. ඒ වගේම ඒ කාලය තුල නොපැහැදුන අයගේ පැහැදීම ඇති වුණා. පැහැදුන අයගේ වඩා පැහැදීම ඇති වුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම ඊටමත් බොහෝ සුවසේ
නිවරදිව ඒ මාර්ගය තුල හික්මනවා. ඉතින් කලින් කාලට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිටම මේ ශාසනය මනාකොට හඳුනා ගන්න බැරි අනුවන ජනයා මිනිස්සයන් ඒ අය භික්ෂුන් වෙන්නත් පුළුවන් භික්ෂුණීන් වෙන්නත් පුළුවන් උපාසක උපාසිකාවන් වෙන්නත් පුළුවන් ශාසනය මනාකොට හඳුනාගත්තේ නැති ඇත්තටම ශාසනයේ හික්මෙන්න දක්ෂ නැති අය බුදුරජාණන් වහන්සේ කිව් පිළිවෙලට තමන්ගේ ජීවිතය ගත කළේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සිල්පද පනවන්න වුණා. ඒතොර ඒ කට්ටිය ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ සිටම ආර්ය මාර්ගයේ දේශනා කළා තියෙනවා. ආර්ය මාර්ගයෙන් බැහැර වූ අදෝ මාර්ගය. පසුගාමි මාර්ගය. එහෙම නැත්නම් හීන මාර්ගය. එහෙම නැත්නම් කාමයට බර මාර්ගය. යටට අදින මාර්ගය කියන්නේ නිරේට තිරසන්න අපට പ്രേත ලෝකයට දුකට අදින මාර්ගය තුල යෙදෙන පිරිස බිහි වෙලා හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසාම ශාසනය පැවැත්ම පිණිසත් බොහෝ අයගේ පැහැදීම් පිණිසත් විනේ. ඔබ මේ විදිහට හික්මිය යුතුයි කියලා විනේ පැනවීමක් කළා. ඉතින් අද කාලෙත් ඒ විනයට අනුව නොහික්මෙන අය ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිස තුලම. එතකොට හැබැයි බැලුමට ඔවුන්ගේ ක්‍රියාකලාප හේතු කරගෙන ආර්ය ශ්‍රාවකයන් මෙහෙමයි කියලා හිතන්න හොඳ නැහැ. වගේම තමයි බුද්ධ ශාසනයේ මේ ආකාරයෙන් කියලා මොන විදිහකටවත් කල්පනා නොකළ යුතුයි. ලිංගිකත්වය කියලා කියන එක සත්‍යයක් තුල ඔවුන්ගේ වැඩිම සමග ඒයින් සතුරු වෙන බව කාමයෙන්ගේ සතුරු වෙන බවක් තියෙනවා. ඒ පාලනය කරගෙන ඒ වගේම තමයි එහි සංවරභාවය ඇති කරගෙන තමයි ආර්ය මාර්ගය තුල හික්මෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවෙන් ඕනෑ තරම් දේශනා ආකාරයට හික්මෙන ආකාරයට සංවර වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙනවා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් විනය පනවලත් වෙනවා. ඉතින් ඒ ධර්මයට දක්ෂත් නැති විනයට හික්මෙන්නේ නැති ශාසනයට අනුලෝමික වන ක්‍රියාවේ යෙදෙන අය එදත් හිටියා. ඒ කාරණේ බුද්ධ ශාසනය මොකද්ද කියන එක අපි කවුරුත් මයින්ඩ් යන්න ඕනේ නැහැ. ශාසනය කියලා කියන්නේ බුද්ධ ශාසනය කියලා කියන්නේ වෙනම දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ පාපස් සංකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපරං ඒතම් බුද්ධ ශාසනං. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බ පාපස් සංකරණං සියලු පව් නොකිරීම. කුසලස්ස උපසම්පදා කුසලයෙන් වැඩිම. සචිත්ත පරියෝදපරං සිත පිරිසුදු කිරීම. ඒතම් බුද්ධ ශාසනං. ඒක තමයි බුද්ධ ශාසනය කියන එක. ඒතර පව් බැහැර කරන්න. පව් බැහැර යම් කිසි කෙනෙකුට පව බැහැර කරන්න පුළුවන් වෙන්නේම කුසලයෙන් වැඩිමෙන්. සමහරක් වෙලාවට බොහොම චූටි කාලේ පැවිදි වෙලා ඊට පස්සේ රස්සාවක් වෙනුවෙන් ඉගෙනගෙන එහෙම නැත්නම් පන්සල බේරගන්නම ඒ වෙනුවෙන්ම හික්මෝ කෙනෙක්ගෙන් බොහෝ විට අපිට ශාසනයට යමක් සිදු වෙයි කියලා එහෙම නැත්නම් Tamanට යමක් කරගනී කියලා බලාපොරොත්තු වෙන්න බෑ. Tamanට යමක් කරගනී කියලා හෝ ශාසනයට යමක් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ බඳු ආකාරයේ පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් තමයි පහුගිය කාලේ පුරා සමාජය තුල පැතිරලා තිබෙන්නේ කතා බහට ලක් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ කාරණේ ශාසනය මොකද්ද කියන කාරණය අපි මොනම විදිහකටවත්
මයින්ඩ් යන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ අකුසල් බැහැර කිරීමමයි ඒ සඳහා උපකාර වන මාර්ගයමයි ශ්‍රේෂ්ඨත්වය. එහෙම නැත්නම් උතුම් බවට පත් කරවන කෙනෙක්. එතකොට කුසලය වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අකුසල් බැහැර වෙන්නේ. දැන් මේ වර්තමානයේ දකින්න ලැබෙන බොහෝ කාරණා වර්තමාන ඉස්මතු වෙන්නා වූ බොහෝ කාරණා කුසල් වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහට නෙමෙයි තියෙන්නේ. කුසල් වඩන්නේ නැත්නම් අකුසලයේ තමයි ඉස්මතු වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පව බැහැර කිරීම, කුසල් වැඩි, සිත පිරිසුදු කිරීම. ඒක තමයි බුද්ධ ශාසනය. ඒක තමයි ආර්ය මාර්ගය. එහෙම නැතිව කටයුතු කරන කෙනා අදෝ මාර්ගයේ ගමන් කරනවා මිසක් ආර්ය මාර්ගය ගමන් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපිට පෙන්ලා දෙන්නේ මේ හැම කාරණයකටමත් හේතුව. පුද්ගලයන් තුල, සත්වයන් තුල මෙබඳු ආකාරයේ කෙලෙස් සහගත බවින් යුතුව කටයුතු කිරීමට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තීනිමානි භික්ඛවේ කම්මාන සමුදය. ක්‍රියාවට එහෙම නැත්නම් කර්මයට හේතු තුනක් තියෙනවා. ධර්මයන් තුනක් තියෙනවා. ලෝභෝ නිදානං කම්මාන සමුදය. ඒ ලෝභයට රාගය කියලා කියන අවස්ථාවක් තියෙනවා. તો රාගෝ නිදානං කම්මාන සමුදය. දෝසෝ නිදානං කම්මාන සමුදය. දේශේ තරහ ක්‍රියාවට මුල් වෙන දෙයක්. මෝහ නිදානං කම්මාන සමුදය. මෝහය කියන්නේ ක්‍රියාවට හේතු වෙන දෙයක්. ක්‍රියාවට හේතු වෙන මුල් දෙයක්. කර්මයට. එතකොට උපදින ජනයා දිහා බැලුවට පස්සේ ඒ උපදින ජනයා අරහත්ත්වයටපත් වී උපදිනව නෙමෙයි. රාග සහිතව, දේශ සහිතව, මෝහ සහිතව උපදින්නේ. වගේම තමයි වැඩෙනකොට රාගයේ වැඩිමින් දේශේ මෝහයේ වැඩෙන ස්වභාවයෙන් තමයි එයාගේ කයත් වැඩෙන්නේ. එතකොට ඒ බඳු ආකාරයට වැඩුණ සිතක් තියෙන කෙනා ඕනෑම කෙනෙක් පාපයට නැඹුරුයි. අකුසලයට නැඹුරුයි. එය බැහැර කරන්න උත්සාහ කරන කෙනා, ඒ සඳහා උපකාර වන මාර්ගය ගමන් කරන කෙනා, ඒ ආර්ය මාර්ගය ගමන් කරන කෙනා පමණයි රාගය කියන්නේ. ආගේ පාලනය කරන්නේ. එහෙම නැත්නම් ලෝභේ පාලනය කරන්නේ. දේශේ, මෝහේ පාලනය කරන්නේ. ඒ පාලනය කිරීම පමණක් නෙමෙයි. ඒ ආර්ය මාර්ගය තුල විශේෂයෙන්ම ආර්ය මාර්ගය වර පස්සේ ත්‍රිශික්ෂාව සීල, සමාධි, ප්‍රඥා. ඒතර සීලවන්ත වෙන, සමාධි උපදවා ගන්න, සමාධි සම්පන්න වෙන, ප්‍රඥා සම්පන්න වෙන කෙනා තුලින් රාගය බැහැර වෙනවා, ද්වේෂය බැහැර වෙනවා, මෝහය බැහැර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලෝභෝ නිදානං කම්මාන සමුදය. ක්‍රියාවට අලෝභයත් හේතු වෙනවා. අදෝසෝ නිදානං කම්මාන සමුදය. ක්‍රියාවට අද්වේෂයත්, තරහ නැති බවත්, මෛත්‍රියත් හේතු වෙනවා. අමෝහ නිදානං කම්මාන සමුදය. ක්‍රියාවට මෝහ නැති බවත් හේතු වෙනවා. මෝහය නැති බවත්. එතකොට එබඳු ආකාරයේ අය මේ ලෝකේ Tamanටත් කරදරයක් නැති, අනිත් අයටත් කරදරයක් නැති, Tamanටත් හානියක් නැති, අනිත් අයටත් හානියක් නැති. ඒ වගේම තමයි විශේෂයෙන්ම භික්ෂුවක් ගත්තට පස්සේ භික්ෂුව ශාසනයේ හොබවන, ශාසනයේ අලංකාරවත් කරන, ශාසනයේ පවත්තන කෙනෙක් වෙනවා. භික්ෂුණියත් එහෙම. ඒ වගේම තමයි උපාසක උපාසිකාවත් එහෙම. පෙනීමෙන් කිසි කෙනෙකුට බෑ මේ ශාසනයේ පෙනීමෙන්, ඒ කියන්නේ ප්‍රතිරූපයෙන් බෑ ශාසනය නියෝජනය කරන්න. ශාසනය නියෝජනය කරන්න පුළුවන් වෙන්නම ක්‍රියාවෙන්. ඒ ක්‍රියාව
නිවැරදි වුණොත් ඒ ක්‍රියාව නිවැරදි වුණොත් පිරිසිදු වුණොත් එයා ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක්. එහෙම නැත්නම් කිසිම අරමුණක් නැති, බලාපොරොත්තුවක් නැති, අදිෂ්ඨානයක් නැති, ශාසනය කියන හැඟීමක් නැති කෙනෙක්ගෙන් ශාසනයට යමක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. එබඳු ආකාරයෙන් යුතු පුද්ගලයන් ක්‍රියාකලාපෙන් මොනම හේතුවක් නිසාවත් බුදුරජාණන් වහන්සේවත් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයවත් ඒ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන්වත් මයින්ඩ් හොඳ නැහැ. මයින්ඩ් ඕන නැහැ. මයින්ඩ් බෑ. එතකොට නියමාකාර භික්ෂුවක් වෙන්නෙත් නැහැ, භික්ෂුණියක් වෙන්නෙත් නැහැ, උපාසකෙක් වෙන්නෙත් නැහැ, උපාසිකාවක් වෙන්නෙත් නැහැ. එයයි හුදු ප්‍රතිරූපයක් පමණයි. අපිට ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වම් පාල අවුරුදු 2500කට වැඩි කාලයක් වන මේ කාලේ මෙබඳු ආකාරයේ සිද්ධීන් අහන්න දකින්න ඕනතරම් ලැබෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් ආර්ය මාර්ගය තුල හික්මෙන්න වගේම තමයි ඒ සඳහා උපකාරී වන අනුශාසනාව තිබෙනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ එහෙම නැත්නම් ආර්ය දුකින් නිදහසින් උපමනා කරන මේ මාර්ගයේ ප්‍රකාශ කරන ශාස්ත්‍රුන් වහන්සේ තාමත් වැඩ ඉන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දාල ඒ දේශනා අඩංගු ත්‍රිපිටකේ සූත්‍ර දේශනා විශේෂයෙන්. ඒ නිසා ඒ කාරණේ ගැන අපි ආයෙ කල්පනා කරන්න ඕන. විශේෂයෙන් මේ ශාසනය දූෂණය කරන්නේ මෙබඳු ආකාරයේ අවිනීතිව හැසිරෙන භික්ෂුන්ගෙන් පමණක් නෙමෙයි. පිරිසුදු තිබෙන සී සද්ධර්මයේ වනසන. ඒ වගේම තමයි ඒ ධර්මයේ විකෘතිව මේ සමාජය ඉදිරිපත් කරන පුද්ගලයන්ට ඔවුන්ද අදෝ මාර්ගයේ එහෙම නැත්නම් පසුගාමී මාර්ගයේ එහෙම නැත්නම් යට මාර්ගයේ පාපයට බර මාර්ගයේ හික්මෙන අය ඉන්න අය. එතකොට ඒ අය ගැන අපි නම් වශයෙන් කියලා තියෙනවා. මම බුදු කෙනෙක් හෝ රහතුන් කෙනෙක් කියයි ප්‍රකාශ කරමින් සමාජ ඉදිරියේ මුනිවරු විදිහට පෙනී සිටමින් මුනිවරයෙක් තුල නැමැති මුනිවරයෙකුට අදාළම නැති දේවල් කරමින් මේ සමාජයේ වැජමින් ඉන්න අය මේ ශාසනය තාමත් නිඳිතාකාරයෙන් මනසන අය. ඒ නිසා ඒ සියලු දෙනා ගැනම අපි මේ වෙලාවේ දැනගෙන ඉන්න ඕනේ වගේම තමයි ඔවුන්ගේ මේ ශාසනය මොනම හේතුවක් නිසාවත් අපිට තීරණය කරන්න බෑ මොකද්ද මේ ශාසනය කියලා. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හදාරන්න, ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න, ඒක පුරුදු කරන්න. වෙන කෙනෙක් අධෝ මාර්ගයේ ගමන් කරා කියලා ඔබ අධෝ මාර්ගයේ ගමන් කරන්න එපා. ඔබ ආර්ය මාර්ගයේ ගමන් කරන්න. වෙන කෙනෙක් මේ ශාසනය කිලුරු කරා කියලා, හානි කරා කියලා ඔබ මේ ශාසනයට හානි කරන්න එපා. ඔබ ආර්ය මාර්ගයේ ගමන් කරන්න. ඔබ භික්ෂුණියක් වෙන්න පුළුවන්, භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්. උපාසකෙක් විදිහට, උපාසිකාවක් විදිහට පෙනී සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් අදෝ මාර්ගයේ බැහැර කරලා ආර්ය මාර්ගයේ හික්මෙන්න. එතකොට ඔබට පුළුවන් තව කාලයක් මේ ශාසනය පවත්වන්න. දනුමුගුරු ඇරගෙන, කුණුහරුප කියාගෙන, ඒ වගේම තමයි කෙලෙස් සහගත යම් ක්‍රියාවක් තුළින් ඔබට බෑ ශාසනය ආරක්ෂා කරන්න. ඔබ ආර්ය මාර්ගය තුළම හික්මෙන්න ඕනි. ඒ සීල, සමාධි, ප්‍රඥා ලෙස. ඔබ හැම දිනකටම තෙරුවන් සරණයි.